එන්වයරන්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක අපි කරන්නේ හියුමන් වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක කරන්නේ පැකේජ් ටයිප් ප්ලාන්ට් එක කරන්නේ අපි ගාව තියෙනවා ඔය චෙක් කළාම මිනිමම් 1 මීටර් කියුබ් එකේ ඉඳලා කැපැසිටි එක ඕන් තරම් අපිට හයි කැපැසිටි වෙනකන් යන්න පුළුවන් මේක ෆන්ක්ෂන් එක ගත්තොත් කොහොමද වැඩ කරන්නේ කියලා ගත්තොත් මෙතනින් මේ වගේ ප්ලාන්ට් මේ වගේ තමයි ප්‍රොටෝටයිප් ප්ලාන්ට් එක මේක සාම්පල් එකක්ද මේ තියෙන්නේ සාම්පල් එකක් තියෙන්නේ මේ සාම්පල් එකෙන් ඇතුලේ මේ කැම්පස් හතරක් තියෙනවා නන්දික කැම්පස් හතරේ මොරටුව 510 bathroom kitchen toilet නන්දික මොරටුව කරනවා මේකේ ෆස්ට් එකේ වෙන්නේ separating and sedimentation part එක වෙනවා separating කියන්නේ solid items මොනවාරි ආවොත් මෙතනින් separate කරලා clean එකේ separate කරලා ඉතුරු ටික water flow එක යනවා second chamber එකට second chamber එකේ තියෙන anaerobic treatment කරන්න පුළුවන් bacteria media ඒ bacteria media වලින් මේක මෙතනින් ආපු waste එක decompose කරලා third chamber එකට third chamber එකෙන් මෙන්නේ මෙතනින් aerobic treatment කරන bacteria media තියෙන movable bacteria මේ bacteria media වලට අපි මේ aeration එක දෙන්නේ පොඩි blower එකකින් ඒ blower එකකින් දෙන aeration එක කියන oxygen එකත් එක්ක use කරලා මේක treatment එක finalize කරලා pure water radiator fourth chamber එකට යනවා fourth chamber එකේ යන water එක අපි disinfection කරලා chlorine tablet එකේ environment එක release කරනවා මේක තමයි මේකේ function ඒතකොට මේක 100% purify වෙනවද water 100% normal pH normal water pH level එකට යනවා pH level එකට යනවා pH එකයි BOD රෝචිනී මදුවානිය general environment authority එකේ දීපු parameter වලට වැඩියෙන් අපේ පිරිසිදු කරලා දෙනවා මේක අනිත් එක මේකෙන් ඇවිල්ලා ස්ලජ් එක ඇවිල්ලා සෑන්ඩ් අඩුයි normally අපි conventional tank එකකින් අපි ගත්තාම පිරන water level එක වැඩි වෙනකොට නැත්නම් තොරනාම අපි ගලිය කලින් වෙනවා මේක එහෙම දෙයක් නෑ මෙතනින් මේ එන තියෙන බැක්ටීරියා වලට කැම මේකින්ද ඒක ඩිකම්පෝස් වෙලාම යනවා මෙතන ෆ්ලජ් එක ඉතුරු වෙන්නේ අවුරුද්දයි අවුරුදු දෙකමාරතර 10 15 ප්‍රමාණයක් ඉතුරු වෙන්න chance තියෙනවා යූසේජ් එකෙන් අනුව එතකොට අපි තුමු දැන් හොටෙල් එකකට වගේ ගන්නවා ඒක අවශ්‍ය කැපැසිටි එකට අනුව ඩිසයින් කරන්න පුළුවන් කැපැසිටි එක අපි ගන්නේ යූසර් ලෙවල් එකයි හොටෙල් එකේ මේ ප්‍රිපෙයාර් කරන මීල්ස් එක අනුව මේ කැපැසිටි එක ඒ අනුව ඩිසයින් කරන්න පුළුවන් ඩිසයින් කරන්න පුළුවන් ඕනට කැපැසිටි එකට ඩිසයින් කරන්න මේක කස්ටමයිස් කරන්න පුළුවන් මේක ඇනරොබික් සිස්ටම් එකනේ ඇනරොබික් එරොබික් දෙකම තියෙනවා ඒකනේ මොකද සමහර ගොඩක් ටයිප් වල ඇනරොබික් විතරක් තියෙනවා සමහර වෙලෙන් එරොබික් විතරක් තියෙනවා දැන් මේක දෙකම කම්බයින් කරලා දැනට ලංකාවේ කොහෙද ඔයගොල්ලන් කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ දැන් 600ට වැඩි ප්‍රොජෙක්ට් කරලා තියෙනවා හොටෙල්ස් කරලා තියෙනවා මට එකක් දෙයක් කියන්න පුළුවන්ද දැනට ප්‍රධාන එකක් දෙයක් විතර හොටෙල් කියලා කිව්වොත් සීගිරිය හොටෙල් කරලා තියෙනවා හොටෙල් මරාකල් එක කරලා තියෙනවා වෙන පොඩි චතුරාංග 299 හොස්පිටල් ගත්තාම දැනට චතුරාංග 269 වලපනේ ඔන්ගෝයින් ප්‍රොජෙක්ට් එකකින් අඬ චතුරාංග 269 හෑන්ඩ් ඕවර් කරා චතුරාංග රෙඩිය තියෙනවා පුත්තලම් කරා මේ පොළොන්නරුව කළා ඊට පස්සේ පොල්පිටිකම කරලා තියෙනවා ඒ වගේම මුනිසිපල් ගත්තාම කඩුවෙල මුනිසිපල් කවුන්සිල් මේකෙන් තියෙනවා එකක් ඒ වගේම ප්‍රයිවට් හෝම්ලෑන්ඩ් ප්‍රයිම් ලෑන්ඩ් එක SYD සිල්වා අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් වලින් තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ් එක ලොකු ප්‍රොජෙක්ට් එකක් පීටර්ගේ 400ක් කරලා තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ් එකකින් SYD සිල්වා එයාලගේ ස්කීම් එක ඒ වගේම ලංකාව වටේටම තියෙනවා ඔය කම්පැනි එක නම ඇක්සිස් ඩයිකි ඇක්සිස් එන්වයරන්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් කැලණියේ තියෙන ගෝනවල කැලණිය ගෝනවල තියෙන රයිට්